දැන් පුදුමාව එහෙම කියනවා. උද්ඝෝෂණයක් කරලා දැන් ආණ්ඩුවේ කෙනෙක් ගෙනියන්න කරන්න අදහසක් නැති අවුරුද්දව. ඉතා පැහැදිලිවම අපි හොඳ කාලයක් දැන් මේ ආණ්ඩුවට ලබා දුන්නා. සාධාරණ කාලයක්. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ හිටියනම් කවදාවත් ඒ කාලේ ලබා දෙන්නේ නැහැ. නමුත් අපි ඒ කාලේ ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වර්ෂය ආණ්ඩුවට දැනෙන ආකාරයෙන් ඒ විපක්ෂයේ බලය සමගි ජන බලවේගය ප්‍රධානත්වයෙන් නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු දක්ෂිණාන්ත කඳවුරුත් අනිත් සියලුම මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ඒ විපක්ෂයේ සියලු බලවේග එකතු කරගෙන ඉතා පැහැදිලිවට ආණ්ඩුවට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුලදී අධිකරණයේදී ඒ වගේම මහපාරේ ඉටු කරන්න කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි.